අපිට වඩා ප්‍රශ්න ඉස්සර මුතුන් මිත්තොන්ට තිබ්බද නැද්ද? තිබ්බා. හේනක් කොටාගෙන පැලක ඉඳගෙන අර වන සත්තුන්ගෙන් ඕව ආරක්ෂා කරගෙන ගම්වල ඉඳගෙන නගරයට බඩු ගාන්න අරගෙන ගිහිල්ලා ඔය වෙළඳාම් කරපු මිනිස්සුන්ට අද තාක්ෂණයට වඩා දුර්වල තාක්ෂණ ඇතිවිච්ච කාලේ අදට වඩා ප්‍රශ්න ඉස්සර තිබ්බද නැද්ද? තිබ්බා. හැබැයි අද කාලේ මිනිස්සුන්ට ওই ප්‍රශ්න ටික තිබ්බනම් අදම අතහැරලා දානවා කරන තේරම ටිකනේ. හැබැයි ඒ කාලේ මිනිස්සු මේවා මෙච්චර දුරක් ඇදගෙන ආවේ. මෙච්චරට රට අතීතයේ සම්පෝෂිත උනේ ඇයි? හැම ප්‍රශ්නෙම දැක්කේ කොහොමද? ධනාත්මකව දැක්කනේ. හැම දෙයකම ගන්න හොඳ පැත්තක් දැක්කා. හැම දෙයක්ම යාළ ජීවිතේ වින්දා. වැරද්ද වුණත් එහෙමයිනේ. මං කියන්නේ සමාජයෙන් ලැබෙන අවලාද පවා අඩුපාඩු පවා ජීවිතේ විඳවීම් පවා ධනාත්මකව දැකලා මොනවා හරි එකතු කරගත්තා. ඒක නෙවෙයි ඉස්සර ඒ මිනිස්සු ප්‍රශ්න ආපු ගමන් මොනවද කරේ? අද නැති හතර පහ පැත්තටම දෙස් තියනවා, නේ පොල් ගහනවා, නේ අපිට ඕනේ මතක් වෙන්නේ දෙහි කපනවා. මේ කාලේ. ඒ කාලේ කොහොමද? ප්‍රශ්නයක් ආපු ගමන් ඔක කවියකින් කිව්වද නැද්ද? කවියකින් කියන කතාවකට පෙරලනවා. මේ හරි ලස්සනට මේ මිනිස්සු ඒ කාලේ ගත කරා. ඔය ජනකවි කියන්නේ එහෙම ඒවානේ. ජනකවි නිර්මාණය වුණේ මේ ලස්සන පරිසරයකද? නෑ. ජනකවි නිර්මාණය වුණේ ප්‍රශ්නත් එක්ක. ආපු ප්‍රශ්න තමයි මේ මිනිස්සු කවියෙන් කිව්වේ. ඒ තිබිච්ච විඩාව, ඒ තිබිච්ච දුක,